සුබ දවසක් 2026 දී 6 වසරට යන දරුවන්ට ලකුණු ලැබෙන ක්‍රමය ගැන තමයි අද අපි ඔයාලට කියා දෙන්නේ. මේ ක්‍රමයේදී GPA කියලා එකක් තියෙනවා, GPV කියලා එකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ GPA කියලා කියන්නේ, GPV කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. විභාග තියෙනවද? කොහොමද ඔයාලට ලකුණු ලැබෙන්නේ? ඒ සියල්ල ගැන අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට විස්තර කරනවා. ඔයාලා දැනටමත් දන්නවා මොඩියුල් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලට හම්බෙන මේ මොඩියුල් එකක ඔයාලට ලකුණු ලැබෙන්නේ ඇසෙස්මන්ට් පොයින්ට් වලින්. ඒ කියන්නේ ක්‍රියාකාරකම් ඇගයීම් පදනම් කරගත්ත ක්‍රමයක් මගින් තමයි ලකුණු ලැබෙන්නේ. මේකෙදි ප්‍රධාන වශයෙන් ඇගයීම් පාදක කරගත්ත ක්‍රම, ඒ කියන්නේ ඇගයීම් ලකුණු හතරකට වෙන් වෙනවා. AP1 ඒ කියන්නේ assessment point 1, assessment point 2, assessment point 3, assessment point 4 කියලා ආකාර හතරකට කොටස් හතරකට ඔයාලට මුළු ලකුණු ටික හම්බ වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලාම AP1, AP2, AP3 කියන තුනෙන් ලකුණු 70ක් හම්බ වෙනවා 100ෙන්. ඊට අමතරව AP4 කියන එකෙන් උපරිමයේ ලකුණු 30කට යන්න පුළුවන් විදිහට තමයි මේ කොටස් හතර හදලා තියෙන්නේ. මේ හතරම එකට එකතු වුනහම ඔයාලට ලකුණු 100ක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන ලකුණු 100 තමයි වාර අවසානයේදී ඔයාලගේ ඒ මොඩියුල් එකට අදාළ ලකුණු ටික. හැබැයි මේක වාරය අවසානයේදී ඔයාලට විභාගයක් තියලා 100%ක් දෙන ලකුණු 100%ක් දෙන ක්‍රමය නෙවෙයි මේ මෙතෙන්දී අපි මේ කතා කරන්නේ. මෙතෙන්දී ඔයාලා වාරය පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙනකන් ඔයාලව හැමදාම ඇගීමකට ලක් වෙනවා ඔයාලට මේ මොඩියුල් එක උගන්වන ගුරුවරයා විසින්. එතකොට පළවෙනි ඇසෙස්මන්ට් එක, දෙවෙනි ඇසෙස්මන්ට් එක, තුන්වෙනි ඇසෙස්මන්ට් එක කියලා ඇසෙස්මන්ට් තුනක් යනවා. ඒකෙන් ලකුණු 70ක් හම්බ වෙනවා. ඊට අමතරව වාරයේ අවසාන වේදී සමහර විට බොහෝ වෙලාවට ලිඛිත පරීක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ මේ මොඩියුල් එක උගන්වන ගුරුවරයා කැමති විදිහකට ඒ අවසානයේට මේ AP4 කියන එකේ ලකුණු 30 ඔයාලට ලබා ගන්න පුළුවන්. අපි දැන් මේක බලමු විස්තරාත්මකව කොහොමද වෙන්නේ කියලා. මෙතෙන්දි දුවේ පුතේ පොඩ්ඩක් හිතන්නකෝ ඔයාලට මේ AP1, AP2, AP3, AP4 කියලා ඇසෙස්මන්ට් පොයින්ට් එහෙම නැත්නම් ඇසෙස්මන්ට් හතරක් හම්බ වෙනවා. ඇගයීම් හතරක්. ඒ ඇගයීම් හතරේ ඔයාලට ලකුණු හම්බ වෙන්නේ පළවෙනි එකට 120යි, දෙවෙනි එකට 120යි, තුන්වෙනි එකට 140යි, හතරවෙනි එකට 130යි. එතකොට මේ ඔක්කොගෙම එකතුව 100%යි. අපි උදාහරණයක් විදිහට ගමු. ඔයාලා පළවෙනි ඇසෙස්මන්ට් එකේදී ඔයාට හම්බ වෙනවා ලකුණු 15. දෙවෙනි එකේදී ලකුණු 12ක්. තුන්වෙනි එකේදී ලකුණු 20ක්. හතරවෙනි එකේදී ලකුණු 20ක් විදිහට ඔයාලට ලකුණු හම්බ වෙනවා. එතකොට ඔයාගේ මුළු ලකුණු එකතුව 67ක් වෙනවා. හරිද? ඊට පස්සේ අපි බලමු ඔයාගේ මේ GPV කියන එක කොහොමද ඔයා හොයාගන්නේ කියලා. මෙන්න මේ ටේබල් එකට එනවා ඊට පස්සේ ඔයාලා. මේ ටේබල් එකට ආවට පස්සේ මේ වගුවෙන් බලනවා. ඔයාට මෙන්න මේ මෙතන තියෙන මේ ලකුණු 67 අදාළ වෙන්නේ කොතෙන්ටද කියලා. එතකොට මෙතන ගත්තාම 100 ඉඳන් 80ට තියෙනවා 75 79 70 74 65 69 අන්න. මෙන්න මෙතන. ඒ කියන්නේ ඔයාට ලකුණු 67යිනේ. එතකොට 67 කියන එක අදාළ වෙන්නේ මෙන්න මේ 65 69 කියන තැනට. එතකොට ඔයාගේ ග්‍රේඩ් පොයින්ට් එක වෙන්නේ B ග්‍රේඩ් එකක්. එතකොට ඔයාට මේ අදාළ මොඩියුල් එකට B එකක් තියෙනවා. එතකොට ඔයාගේ GPV එක මොකද්ද දුවේ පුතේ මේ GPV කියලා කියන්නේ? ග්‍රේඩ් පොයින්ට් වැලියු එක. ඒක තමයි මේ GPV කියලා කියන්නේ. එතකොට ඔයාට මේ අදාළ මොඩියුල් එකට ග්‍රේඩ් එක B වෙනවා. ඔයාගේ GPV එක 3ක් වෙනවා. GPV එක ගන්න පුළුවන් උපරිම අගය 4යි. ඒ වගේම මේකේ අවම අගය 0යි. ඒ කියන්නේ ඔයා මේ මොඩියුල් එක ෆේල් නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයා මොඩියුල් එකට ලකුණු 80ට වඩා වැඩි නම් ඔයාට 4ක GPV අගයක් හම්බ වෙනවා. එතකොට දුවේ පුතේ ඊට අදාළව කියනවා ග්‍රේඩ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. ඔයාට A ග්‍රේඩ් එකක් තියෙනවා නම් ඔයාට excellent. ඉතා ඒ කියන්නේ හොඳටම හොඳයි. ඊට පස්සේ A- නම් extremely good.
ඊට පස්සේ B+ එකක් නම් very good. මෙතෙන්දී ඔයාලට මේ විදිහට ඒ ටික පහලට යද්දී ඔයාලා පාස් එකක් ගන්න. ඒ කියන්නේ මේ මොඩියුල් එක පාස් වෙලා මොඩියුල් එකට අදාළ ක්‍රෙඩිට් ටික ගන්න ඔයාට අඩුම ගානේ මෙතෙන්ට තියෙන්න ඕනේ 100ක්වත්. ග්‍රේඩ් එක 100ක්වත්. ඒ කියන්නේ ලකුණු 50ට වැඩියෙන්වත් තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඒ විෂයට අදාළ ක්‍රෙඩිට් ටික හම්බ වෙන්නේ. ඒ කියන්නේ GPV එක අඩුම ගානේ දෙකක්වත් තියෙන්න ඕනේ දුවේ පුතේ. ඔයාලා ඔයාලට අදාළ ලකුණු ටික ගන්න නම්. එතනින් පහළ කියලා කියන්නේ ඔයාලට එතකොට ඒ විෂය එක්ක නැවත කරන්න වෙනවා. ඒකට අදාළ ක්‍රියාකාරකම් ඇසෙස්මන්ට් ටික නැවත කරලා අරාගය හදා ගන්න වෙනවා. එතකොට ඔයාලට මම උදාහරණයේ විදිහට ගත්ත උදාහරණයේදී මේ මොඩියුල් එකේදී ඔයාලට ලකුණු 67ක් තියෙනවා. ඒ 67ේදී ඔයාගේ ග්‍රේඩ් එක B වෙද්දී ඔයා GPV එක ලකුණු 3ක් අරගෙන තියෙනවා එතෙන්දී. අපි බලමු ඊළඟට සමහර විෂයන් තියෙනවා දුවේ පුතේ. ඒකේ තියෙනවා මොඩියුල් 2ක් තියෙන්න පුළුවන්, මොඩියුල් 3ක් තියෙන්න පුළුවන් එකම විෂයට. උදාහරණයක් විදිහට ගත්තොත් තොරතුරු හා තාක්ෂණය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට මොඩියුල් 2ක් තියෙනවා. එතකොට ගණිතයට මොඩියුල් 3ක් තියෙනවා. එතකොට ඔයාගේ මෙතෙන්දි මේ එක මොඩියුල් එකකට අදාළ ලකුණු ටික හම්බ වෙන්නේ අර හිතන්නකො මොඩියුල් 3ක් තියෙනවා කියලා ගණිතයට. එතකොට මේ මොඩියුල් 3ේදී එක මොඩියුල් එකකට GPV එකකුත්, දෙවෙනි මොඩියුල් එකට GPV තව එකකුත්, තුන්වෙනි මොඩියුල් එකට GPV තව එකකුත් හම්බ වෙනවා. ඒ තුනම එකට එකතු වෙලා මෙන්න මේ විදිහට GP1 එකයි GPV2 එකයි GPV3 එකයි එකට එකතු කරලා තුනෙන් බෙදලා තමයි එතකොට ගණිතය කියන විෂයට වාගේ ෆයිනල් GPA එක කැල්කියුලේට් වෙන්නේ ටර්ම් 1 එකේදී. තේරුණා නේද දුවේ පුතේ? ඔයාලට තේරුණ නැත්නම් ඔයාලට මතුවෙන ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඊට පස්සේ GPA එක. මොකද්ද මේ GPA එක කියලා කියන්නේ? GPA කියලා කියන්නේ දුවේ පුතේ ඔයාලා මුළු වර්ෂය ඇතුලේ ඒ කියන්නේ පළවෙනි වාරයේ තියෙනවා, දෙවෙනි වාරයේ තියෙනවා, තුන්වෙනි වාරයේ තියෙනවා. එතකොට මේ ටර්ම් 1 එකේදී ඔයාලට GPA එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ විෂයන් ඔක්කොම එකට එකතු කරලා විෂයන් ගානෙන් බෙදුවට පස්සේ එහෙම නැත්නම් ක්‍රෙඩිට් ගානෙන් බෙදුවට පස්සේ ඔයාට එනවා පළවෙනි ටර්ම් එකේ GPA එක. ඒ වගේම තමයි ඔයාට දෙවෙනි ටර්ම් එකේ GPA එකත් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට තුන්වෙනි ටර්ම් එකේ GPA එකත් හම්බ වෙනවා. එතකොට මේ ටර්ම් තුනේම GPA තුන එකට එකතු කරලා තුනෙන් බෙදලා ගත්තට පස්සේ තමයි ඔයාලට වාර අවසානයේ ඔයාට අදාළ GPA එක හම්බ වෙන්නේ. එතකොට ඒ එකතු කරාම ඔයාගේ අගය 100 ලකුණු 80ට වඩා වැඩි නම් ඔයාට A ග්‍රේඩ් එකක් හම්බ වෙනවා. ඔයාට ඒ විදිහට හම්බ වෙන ග්‍රේඩ් එක මෙන්න මේ chart එක දිහා බලලා ඔයාට ඒක ලකුණු කරගන්න ලකුණු ටික හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ඊළඟ පන්තියට යද්දී ඔයාලට හම්බ වෙනවා ස්ටුඩන්ට් ෆයිනල් පර්ෆෝමන්ස් කියලා මේකක්. අපි මේකට කියනවා අපිට කියන්න පුළුවන් අපි ඉස්සරහ අපිට හම්බුණා වගේ report card එක කියලා කියන්නත් පුළුවන්. මේකේ ඔයාගේ නම තියෙනවා, grade එක තියෙනවා, වර්ෂය තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට අදාළ subject ටික දාන්න පුළුවන්. ඊට පස්සේ ඒවට අදාළ GPA එක දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ grade එක දාන්න පුළුවන්. මේක තමයි අපේ දරුවන්ගේ ෆයිනල් පර්ෆෝමන්ස් එක පෙන්නන report card එක. එහෙනම් දුවේ පුතේ බොහොමත්ම ස්තුතියි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. අපි ඔයාලට උත්තර දෙන්න. එහෙනම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා තියාගන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.